ඉතින් අවුරුදු ගාණක් ඉඳන් ආදරෙන් වවපු කොණ්ඩේ කැපුවා. හැබැයි ඒ කැපුවේ ඉතින් ලස්සන පෙනුමකටවත් එහෙම කිසිම දෙයකට නෙවෙයි. හායි ඉතින් ඔයාලා හැමෝම අදත් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එක බලපු, කමෙන්ට් කරපු, ලයික් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ආදරෙයි. එහෙනම් අද මගේ අලුත් වීඩියෝ එක ආදරෙන් බලන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ගන්න හදන්නේ මගේ ජීවිතේ තව එක විශේෂ දවසක් ගැන. එහෙනම් ඒ විශේෂ දවස ගැන පොඩ්ඩක් අපි විස්තර බලමු. මේ තියෙන්නේ මම ආදරෙන් අවුරුදු ගාණක් වවපු මගේ කොණ්ඩේ. මටත් හිතක් තිබුණේ නෑ කොණ්ඩේ කපන්න. ඒත් පොඩි කාලේ ඉඳන් පුංචි ආසාවක් තිබේ. මං ඇත්තටම ඒක හිත හදාගෙන අවංකවම මං කොණ්ඩේ කපලා දුන්නා. තමන්ගේ දේවල් මේන්ටේන් කරගෙන හිටියත් අපි ගාව තියෙන සමහර දේවල් තව කෙනෙක් ගාව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව කෙනෙක් ගාව තියෙන සමහරක් දේවල් අපි ගාව නැති වෙන්න පුළුවන්. අපි තව කෙනෙක් ගාව තියෙන දෙයක් අපි ළඟ නැහැ කියලා දුක් වෙනවා වගේම ඒ කෙනා අපි ගාව තියෙන දෙයක් දැකලා දුක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙදී අපි ගාව තියෙන දෙයක් තව කෙනෙකුට දීලා සතුටු වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි අපි ලබන සතුට. ඒ නිසා මං අවුරුදු ගාණක් තිස්සේ හරි ආදරෙන් වවපු මගේ කොණ්ඩේ පිළිකාරෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට වික් එකක් සඳහා පරිත්‍යාග කරන්න කියලා මම හිතුවා. ඉතින් මං හිතන්නේ ඒක තමයි සතුට. තමන් ගාව තියෙන දෙයක් තව කෙනෙකුට දීලා සතුටු වෙන්න පුළුවන් හිතක් තියෙන එකම අවස්ථාවේදී ඒ වෙලාවේදී හිතට පොඩි චකිතයක් තිබුණා. මොකද කොණ්ඩේ කැපුවට පස්සේ මම කොහොම ඉඳීද, කොයි වගේ විවේචන මට එයිද, එහෙම කියන එක මගේ හිතේ තිබුණා. නැත්තේමත් නැහැ. හැබැයි ඒ මොන දේ වුණත් තව කෙනෙක්ගේ හිනාවක් සතුටක් වෙනුවෙන් මම ඒ දේ කරනවාමයි කියලා හිතාගෙන ඇත්තටම මම ඒකෙදා කරන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා මේ වීඩියෝ එක දැක්කම පස්සේ තේරෙයි කොච්චරනම් කට්ටිය පිරිසක් මේ පුණ්‍ය කර්මයට දායක වෙනවද කියලා. ඉතින් මේ තියෙන්නේ කොණ්ඩේ කැපුවට පස්සේ මගේ දැන් තියෙන ලුක් එක. ඉතින් මං හිතනවා වෙනසකට නෙමෙයි ඇත්තටම තමන් ගාව තියෙන දෙයකින් තව කෙනෙක් සතුටු වෙනවා බලන්න ඕන නිසා ඒ දේ කරේ. ඒ වගේම අපි කොණ්ඩේ පරිත්‍යාග කරාට පස්සේ අපිට වටිනා සහතිකයක් හම්බ වෙනවා එයාලගෙන්. ඇත්තටම කාලයක් ගිහිල්ලා ඒ වගේ දෙයක් අපි කරානි කියලා අපිට හිතට සතුටක් දැනෙන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ අපේ කොණ්ඩේ තව අපි පෝෂණය කරන්න දික් වෙන්න පුළුවන් කාලයක් ඇතින්. හැබැයි පිළිකා රෝගී කියන්නේ කවමදාකවත් කොණ්ඩේ යනවා මිසක් කවදාවත් කොණ්ඩේ අද්දන්නේ නැහැ, වැවෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒ කෙනාට අපේ කොණ්ඩේ වගේම ඒ කෙනා කොහේ හරි යනකොට වුණත් කොණ්ඩේ පීරගෙන කොණ්ඩේ කඩා දාගෙන යනකොට ඒ කෙනාගේ හිතට දැනෙන සතුට අනිත් මිනිස්සු වගේමයි කියලා හිතනකොට ඒ දැනෙන සතුට දවසක අපිටත් ලබන්න පුළුවන් නම් ඒ සතුට කොච්චරද කියලා නිමා කරන්න බැරි වෙයි. මොකද මේ අද කාලේ පිළිකා රෝගීන් හරි බහුලවම ඉන්නවා. ඒ හින්දා මං හිතන්නේ අපිට තියෙන දේෙන් අපි පින්දහම් කරන්න පුරුදු වෙන්න ඕනේ. ලොකු දේවල් පස්සේ ගිහින් පින්දහම් කරනවට වඩා තියෙන දේෙන් පින්දහම් කරොත් ඒ පින වැඩි කියලා මම හිතනවා. මොකද ලොකු දානමාන දෙනවා වගේම තමයි තමන් ගාව තියෙන දෙයක් තව කෙනෙකුට පූජා කරන්න, පරිත්‍යාග කරන්නත් හිත ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. මොකද ඊට පස්සේ එන වෙනස් ප්‍රතිරූපෙට මුහුණ දෙන්නත් අපි ශක්තිමත් වෙන්න ඕනේ. මොකද පොඩි කාලේ ඉඳන් අපි හරි ආසාවෙන් වවපු කොණ්ඩේ, පොඩි කාලේ කොච්චරනම් හරි ආසාවෙන් කොණ්ඩේ වවනවද? කොණ්ඩේ ඉස්කෝලේ යන දවස්වල කොණ්ඩේ ටිකක් ගොතාගෙන යන ඒ හැමදේම මේ වෙලාවට මතක් වෙනවා. මොකද කාලයක් යනකම් අපිට ඒක වවා ගන්න ටිකක් අමාරුයි. ඒත්
සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි වගේම තව කෙනෙක් ඒ වෙනුවෙන් සතුටු වෙනවා, තව කෙනෙක් ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ වගේ දෙයක් ඔයාලටත් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරන්න. අනිවාර්යයෙන්ම ඒතේ කරලා මේ වගේ සතුටක් ලබන්න පුළුවන් තරම් පින්දහම් කරන්න. මොකද කවදා හරි දවසක අපි යන තැනකට ගෙනියන්නේ ඒ පින්දහම් විතරමයි. ඒ නිසා මගේ ඒ වෙනස් වීමත් බලලා ඉතින් මම අද මගේ වීඩියෝ එක එන්ඩ් කරන්න ඉන්නේ. මගේ මේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු ඇති. ඒ කියන්නේ මගේ දැන් මේ දෙවෙනි වීඩියෝ එක තමයි මගේ channel එකට දාන. ඒ නිසා වැරදි අඩුපාඩු තියෙයි. හැම දෙයකටම මට සමා වෙන්න. ඉතින් මේ වීඩියෝ එකටත් ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න. ඒ වගේම තමයි මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. බයි.